අයිබෝන් ළමයි අද අපේ පාඩම මේ ඔයාලගේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය 10 වසරේ සිලබස් එකේ 4 වෙනි පාඩම. එතකොට මේක තමයි ඔයාලා කලින් ඉගෙන ගත්තේ ව්‍යාපාර අධ්‍යයනය යටතේ තිබුණ පාඩම් කොටස් තුනක් නේ. එතකොට අද තමයි අපේ පළවෙනි ගිණුම් කරන පාඩම මේ පටන් ගන්න තියෙන්නේ. මේකේ නම වෙන්නේ ගිණුම් කරන්නේ හැඳින්වීම. හරිද? මේක ඇත්තටම තියරි කොටස් තියෙන පාඩමක්. මෙතනින් එහාට තමයි 10 වසරේ පොතේ තියෙන ඒ කියන්නේ ගණිත ගැටලු තියෙන. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ අහලා දැනටවත් ඔයාලා දන්නවත් ඇති අහලා තියෙනව මේ ඔය මූල්‍ය ප්‍රකාශන ආශ්‍රිත ගැටලු ඊට අමතරව ගිණුම් කරන සමීකරණ. එතකොට එතනින් ගියාපුවාම පොදු ජර්නලය, විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය වගේ ඒ වගේ ගණන් වලට යන්න කලින් අපි කරන පළවෙනි පාඩම. ඒ කියන්නේ මේකෙන් තමයි ඇත්තටම ගිණුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා ඔයාලට කියලා දෙන්න තියෙන පාඩම. මෙතනින් එහාට දිගටම ගණිත කොටස් තමයි තියෙන්නේ. දැන් මේ පාඩමෙත් පල්ලෙහා කොටස මම අනිත් දවසේ කරන්නම්. ඒකේ තියෙනවා ඔය වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් වගේ ඒවා නිර්වචනය කරලා තියෙනවා. එතකොට ඒ ටික මේ අපිට පුළුවන් කතා කරන්න. මුලින් අපි බලමු මේ අද කොටසේ මුල් පාඩම. ඒ කියන්නේ අද කොටසේ තියෙන මුල් කොටස් ටික පොඩ්ඩක් අපි කතා කරගෙන යමු එමුත්. ඒ ටික තමයි අද කරන්න තියෙන්නේ. දැන් ඔයාලට කිව්වොත් ගිණුම් කරන්නේ හැඳින්වීම. ගිණුම් කරන්නේ කියලා කියන්නේ මොකක්ද කියලා? ගිණුම් කරන්නේ යනු ඇල්මැති පාර්ශවවලට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය තමයි ගිණුම් කරන්නේ කියලා කියන්නේ. ඔයාලා දන්නවනේ මේ වෙනකොට ඇල්මැති පාර්ශව කියන්නේ මොකක්ද කියලා? ඇල්මැති පාර්ශව කියන්නේ ව්‍යාපාරයේ සිදුවන ක්‍රියාවලින් පිළිබඳව උනන්දුව යම් මොකක් හරි උනන්දුවක් දක්වගෙන ඉන්න පාර්ශවයක් වේ නම් මේ තමයි ඇල්මැති පාර්ශව කියලා කියන්නේ. උදාහරණ ගන්න පුළුවන් මේ විදිහට. ඔයාලට මම කලින් කියලා දීලා තියෙනවා සේවකයෝ, කළමනාකරුවෝ, රජය, එතකොට ගනුදෙනුකරුවෝ යම් ඒ වගේ කොටස් තමයි තියෙන්නේ. එතකොට මෙතන ගිණුම් කරන්නේදී අපි කරන්නේ ළමයි ඒ ඇල්මැත් දක්වන පාර්ශව වලට අවශ්‍ය තොරතුරු. ඒ කියන්නේ ප්‍රයෝජනවත් තොරතුරු තියෙනවනේ. ව්‍යාපාරය ඉස්සරහට කොහොමද කරන් යන්න පුළුවන්ද? ව්‍යාපාරේ ලාභ කොච්චරද? ව්‍යාපාරය අනාගතයේදී ගන්න තීරණ ඒ මොනවද කියලා ව්‍යාපාර ගනුදෙනු ආශ්‍රයෙන් අවශ්‍ය තොරතුරු ඇල්මක් දක්වන පාර්ශවයන්ට සැපීම තමයි ගිණුම් කරණය කියලා කියන්නේ. හරිද? එතකොට මෙතන තියෙනවා ගිණුම් කරණේ අරමුණු හා අවශ්‍යතා කියලා කොටසක්. දැන් මෙහෙම ගන්නකො ගිණුම් කරණේ අරමුණු විදිහට ගන්න වෙන්නේ අරගම තමයි. කියන්නේ ගිණුම් කරණේ අරමුණ වෙන්නේ ඇල්මක් දක්වන පාර්ශවවලට තොරතුරු සැපීමේ ක්‍රියාවලිය තමයි. තොරතුරු සැපීම ඇල්මක් දක්වන පාර්ශවවලට අවශ්‍ය තොරතුරු සැපීම තමයි ව්‍යාපාරයේ ගිණුම් කරන්නේ අරමුණ වන්න. හරිද? ඊට පස්සේ ඒකේ තියෙනවා අවශ්‍යතාවන් කරනවා දීලා මම මේ බෝඩ් එකේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට ගිණුම් කරන්නේ අවශ්‍යතාව කියලා අපිට ගන්න වෙන්නේ සීමිත සම්පත් පාලනයකින් යුතුව පවත්වා ගැනීම. හරිනේ ළමයි? ඒ කියන්නේ දැන් හිතන්නකෝ ගිණුම් කරන්නේ කරාට පස්සේ ගිණුම් කරන්නේ වල සරලව මම අද කියන්නම්. මොකක් හරි ගනුදෙනුවක් වුණොත් ඒක මේ සටහන් කරනවා. එතකොට ඒ සටහන් කරාට පස්සේ හිතන්නකෝ අවසානයේ දැන් අවුරුද්දක් අන්තිමට කොච්චර මුදල් තියනවද කියලා, කොච්චර වත්කම් ඒ කියන්නේ ලීබඩු උපකරණ කොච්චර තියනවද කියලා බලා ගන්න පුළුවන් නේ. එතකොට ඒවා ඊගාව අවුරුද්දේදී අලුතෙන් ගන්න ඕන නම් එහෙම නැත්තම් තව විකුණලා තව වෙන මොන හරි දෙයක් ගන්න ඕන නම් ඒ විදිහට නැත්තම් ඒ ස්ථාවර වත්කම් විකුණලා අපිට තව බඩු කියන්නේ ව්‍යාපාරේ විකිණීමේ චේතනාවෙන් බඩු බාන්න මොන හරි ගන්න ඕන නම් ඒවා. එතකොට ඒ වගේ ඒවා ගන්න පාලනයක් කරගන්න පුළුවන් ගිණුම් කරන්නේ කරලා තිබුණාට පස්සේ. හරිද? ඊට අමතරව තව තියෙනවා අමතක වීම හා අත්පසු වීම වළක්වා ගන්න. ඒ කියන්නේ ගිණුම් කරන්නේදී දැන් මෙහෙම ගන්නකො. දැන් ගිණුම් කරන්නේදී අපි තොරතුරු ඒ කියන්නේ ගනුදෙනු වලට අවශ්‍ය මේ දැන් මෙහෙම හිතන්නකො රුපියල් 50000ක් දීලා භාණ්ඩ තොගයක් මිලදී ගත්තා කියලා අපි ඒක සටහන් කරගන්නවා. ඒ නිසා ඒක සටහන් කරගත්තාට පස්සේ අපිට තොරතුරු ආය අමතක වෙන්නවත් අතපසු වෙන්නවත් නැහැනේ. ආන් ඒ වගේ මම දැනට කියන සරල උදාහරණ ගන්න අපි දැන් මේක ගොඩක් මේ තියරි කොටසක් තියෙන්නේ. මේකේ ගණන් තමයි ගොඩක් වැදගත් වෙන්නේ.
ලාභ හෝ අලාභ බැලීම. ඒ කියන්නේ ව්‍යාපාරය කරගෙන ගියාට පස්සේ ව්‍යාපාරයේ ලාභ කොච්චරද? ඒ කියන්නේ විකුණුම් වලින් විකුණුම් පිරිය අඩු කරාට පස්සේ දල ලාභය එනවනේ. මම ඉස්සරහට ඒක කියලා දෙන්නම්. දල ලාභය කොච්චරද? ඊට පස්සේ මෙහෙයුම් වියදම් අඩු කරාට පස්සේ සුද්ධ ලාභය කොච්චරද කියලා බලා ගන්න පුළුවන්. ගිණුම් කරන්නේ කරාට පස්සේ ලාභ හෝ අලාභ සොයා බලන්න පුළුවන්. ආයෙ තියෙනවා ඉදිරි සැලසුම් කියලා. ඉදිරි සැලසුම් කියලා කියන්නේ ව්‍යාපාරයේ ඊගාව අවුරුද්දේ මොනවද කරන්න හිතන් ඉන්නේ. කියන්නේ ව්‍යාපාරය තව වැඩි දියුණු කරනවද? නැත්නම් මේ අලාභ තත්ත්වයක් තියෙනවා නම් අපි කොහොමද ලාභ අඩු කරගන්නේ? ඊට පස්සේ ඊගාව අවුරුද්දේ ලාභ වැඩි වෙන විදිහට බිස්නස් එක කරන් යන්නේ කොහොමද කියලා සැලසුම් ඉදිරිපත් කරගන්නත් පුළුවන් ගිණුම් කරන එකල තිබුණාට පස්සේ. ඊට අමතරව තියෙනවා බදු ගෙවීම වෙන අවස්ථා. ඔව් බදු ගෙවන්නේ ඇත්තටම අපි රජයටනේ. එතකොට අපි රජයට කොච්චර බදු ප්‍රමාණයක් මේ අවුරුද්දේ අන්තිමට ගෙවන්න ඕනද? ඒවැ මොනවද තව කියන්නේ වෙනස් වීම් තියෙනවද? බදු ප්‍රතිශත මොනවද? දැන් සාමාන්‍යයෙන් බදු කියන ඒවා අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. ඒ කියන්නේ බදු ප්‍රතිශත කියන ඒවා එතකොට ඒවා රජයත් එක්ක රජය විසින් ගන්න තීරණනේ. ඒවා වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. ඒ නිසා බදු ගෙවීම වැනි අවශ්‍යතා සඳහා කොච්චර ප්‍රමාණයක් වෙන් කරගන්නවද කියලා ගිණුම් කරන්නේ කරලා තිබුණාට පස්සේ ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්. අපි ඊගාව දවසේ අපි මේකේ තියෙනවා තව වත්කම් නිර්වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියලා සංරචක පහක්. ওই සංරචක පහ විස්තර කරලා ගනුදෙනු බලමු. මේ වත්කම් වලට ආශ්‍රිත ගනුදෙනු කොහොමද? වගකීම් වලට ආශ්‍රිත ගනුදෙනු මොනවද කියලා උදාහරණත් එක්කම පැහැදිලි කිරීමක් කරගෙන යන්න. ඔයාලට පුළුවන් ළමයි මේ channel එක subscribe කරලා තියාගන්න. අපි දිගටම මේ ගිණුම් කරන්නේ ගණිත ගැටලු, එතකොට ඔය වගේ නිර්වචන ආශ්‍රිත ගැටලු මොන හරි තියෙනවා නම් ඒවා ඉස්සරහට අපි පේපර් ක්ලාස් එකක් විදිහට මේකේ වීඩියෝ අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට ව්‍යාපාර අධ්‍යයනයේ දැන් 11 වසරේ මේ පාඩම් ටික ගත්තාම ඒ ටික අලෙවිකරණය, කළමනාකරණය වගේ ගොඩක් පාඩම් තියෙනවා. ඒ ඔක්කොම සරලව සාමාන්‍යයෙන් විනාඩි 10ක වගේ පොඩි ෂෝට් වීඩියෝ එකකින් ඔයාලට මේ අපි මේ ටික මේ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ අද කොටස මෙච්චරයි. ළමයි ඔක්කොටම ස්තුතියි. ඕකේ.